ආයුබෝවන් අද අපි කතා කරන්නේ යන්නේ ගොඩක් දෙනෙක් අහලා තියෙන ඒත් සමහර වෙලට හරියටම දන්නේ නැති දෙයක් ගැන චක්‍ර ගැන. ඔව් ශරීරයේ තියෙනෝ කියන මේ බලශක්ති මධ්‍යස්ථාන. හරියටම. ඉතින් අපිට ලැබිලා තියෙන මේ තොරතුරුත් එක්ක අපි බලමු මේ චක්‍ර කියන්නේ ඇත්තටම මොනවද? ඒවා කොහොමද අපේ ශරීරයට, මනසට, අපේ දැනුවත් භාවයට පවා සම්බන්ධ වෙන්නේ කියලා. ටිකක් ගැඹුරින් කතා කරමු නේද? අනිවාර්යයෙන්ම මේ මූලාශ්‍රවල කියන විදිහට චක්‍ර කියන්නේ අපේ ඇහැට පේන්නේ නැති දෙයක්. ඔව් භෞතික වල්ලන්න බෑ. බෑ. ඒත් අපේ ශරීරයට සම්බන්ධයි. මේ සූක්ෂම ශරීරය කියලාත් කියනවනේ. ඇස්ට්‍රල් බොඩි වගේ. ඔව් ඒ වගේ. අන්න ඒකේ තියෙන බලශක්ති කේන්ද්‍ර තමයි මේ චක්‍ර කියන්නේ. ප්‍රධාන වශයෙන් කොඳුවට පෙළ දිගේ පහළින් ඉඳන් උඩටම යනකල් පිහිටලා තියෙනවා. හරි. මේවායේ සමබරතාවය තමයි අපේ හැඟීම් වලට හිතන පතන විදියට ඒ වගේම ශාරීරික සුවයටත් බලපාන්නේ කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් එක චක්‍රයක් හරි මොකක් හරි විදිහකින් બ્લોක් වුණොත් එහෙම නැත්නම් ශක්තිය ගලන්න නැතු ගියොත් ඔව් ඒක අපේ ශරීරයේ හරි මනසේ හරි ප්‍රශ්නයක් විදිහට මතුවෙන්න පුළුවන්ද නිකම් අර වතුර පයිප් එකක් හිර වුණා වගේ. ඇත්තටම ඒක හොඳ උපමාවක්. විශ්වාසය තමයි හැම චක්‍රයක්ම ජීවිතේ මොකක් හරි පැත්තකට සම්බන්ධයි කියලා. ආධ්‍යාත්මික, චිත්ත වේගීය, මානසික, ශාරීරික කියන හැම පැත්තකටම. ඒකේ මේ ශක්තිය හරියට ගලාගෙන යනකොට තමයි ඔය ඔක්කොම සමබර වෙන්නේ. අර යෝගා වගේ දේවල් වලිනුත් යෝගා වලින් බලන්නේ මේ චක්‍ර උත්තේජනය කරලා අර ශක්ති ගලණය නිදහස් කරන්න. හරි. එතකොට අපි නිතරම අහන්නේ අර ප්‍රධාන චක්‍ර 7ක් ගැන නේද? මූලාධාර, ස්වාදිෂ්ඨාන, අනාහත ඔය වගේ. ඔව්. ප්‍රධාන වශයෙන් කතා වෙන්නේ 7 ගැන තමයි. මූලාධාර, ස්වාදිෂ්ඨාන, මණිපූර, අනාහත, විසුද්ධ, ආග්නා සහ සහස්‍රාර. හැබැයි ඉතින් සමහර පැරණි පොත්පත්වල එහෙම කියවෙනවලු ශරීරයේ ඌට වඩා ගොඩක් අනන්තවත් චක්‍ර තියෙනවා කියලා. එහෙමද? ඔව්. ඒ වගේම තමයි මේ හැඩේ ගැනත් එක තමයි තියෙනවා. සමහරු කියනවා නෙළුම් මල් වගේ, තව අය කියනවා කැරකෙන තටි වගේ. ඔව් මම තහලා තියෙනවා. ඒත් අපිට ලැබුණු එක මූලාශ්‍රයක කියනවා පරණ ඉගැන්වීම් වල තිබිලා තියෙන්නේ මේවා ගෝලාකාරයි. ඒ කියන්නේ බෝල වගේ පොඩි කේන්ද්‍ර කියලා. ගෝලාකාර. ඒක නම් අලුත් කතාවක් වගේ. හරිම රසවත්. ඉතින් එතකොට මේ චක්‍රය ඇයි මේ තරම් වැළගත්? මේවා අපේ විඥාණයට, ඒ කියන්නේ අපි දේවල් තීරුම් ගන්න විදිහට අපේ දැනුවත්භාවයට කොහොමද බලපාන්නේ? අන්න ඒක තමයි හරිම වැදගත් කාරණය. මේ බලශක්ති මධ්‍යස්ථාන කියන එකට වඩා ගැඹුරු දෙයක් තියෙනවා. මේ මූලාශ්‍රවලට අනුව චක්‍ර කියන්නේ අපේ විඥානයේ එක එක මට්ටම් වගේ. විඥානයේ මට්ටම්. ඔව්. දැන් හිතන්නකෝ චක්‍රයක් අසමතුලිත වුණා කියලා. එතකොට අපේ දැනුවත්කම, ඒ කියන්නේ කොන්ෂස්නස් එක අන්නේ මට්ටමේ හිර වෙන්න පුළුවන්ලු. හිර වෙනවා. ඔව්. උඩට යන්න බාධාවක් වෙනවා වගේ. උදාහරණයක් කිව්වොත් අර මූල චක්‍රය ඒක සම්බන්ධ වෙන්නේ පැවැත්ම, ආරක්ෂාව වගේ දේවල් වලටනේ. ඔව්. ඒක හරියට වැඩ නැත්නම් කෙනෙක් නිකන් නිතරම බයෙන් අනාරක්ෂිත හැඟීමකින් ඉන්න පුළුවන්. සමහර වෙලාවට අර සත්තුන්ගේ වගේ මූලික පැවැත්මේ බයක් එන්න පුළුවන්. ඒ වගේම අර දෙවෙනි චක්‍රේ ආශාවන් එක්ක සම්බන්ධයි කියන එක. හරියටම. ඒකේ අසමතුලිතතාවයක් ආවොත් අධික ආශාවන් පස්සේ යන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැනුවත්භාවයේ ලෙවල්ස් 7ක් වගේ තියෙනවා එක එක චක්‍රයකට අදාළව. ඔව්. ඒක තමයි කතාව. මූල චක්‍රයේ අර මූලික පැවැත්ම කියන තැන ඉඳලා සහස්‍රාර චක්‍රේ අර මායාවෙන් මිදීම නැත්නම් පරම සත්‍ය අවබෝධය වගේ ඉහළම තැන දක්වා මට්ටම් 7ක්. මේ එක එක චක්‍රය සමබර කරගන්න එක තමයි ඒ දැනුවත්කම ඉනිමගේ උඩට යන්න තියෙන පාර කියලා කියන්නේ. හරිම ගැඹුරින් නේද ඒ කල්පනාව. එතකොට කෙනෙක් කොහොමද දැනගන්නේ තමන්ගේ චක්‍රයක් හිර වෙලා બ્લોක් වෙලා අසමතුලිතයි කියලා? මොනද ලකුණු? මේක පද්ධතියක් නේ. ඉතින් එකක අවුලක් ආවොත් අනිත් ඒවටත් දැනෙනවා. හරි. ඒ නිසා සමහර වෙලාවට නිකන් හේතුවක් නැතුව හිතට අමාරු ගතියක්, කනස්සල්ලක්, බයක්. නැත්තම් ජීවිතේ එක්ක සම්බන්ධයක් නෑ වගේ හැඟීමක් එන්න පුළුවන්. ශාරීරිකවත් බලපෑම් වෙනවා. අර ආදාළ චක්‍රයට සම්බන්ධ ඇඟේ තැන්වල මොන හරි ලෙඩක්, වේදනාවක් වගේ දෙයක් මතුවෙන්න ඉඩ තියෙනවා. එතකොට දැන් එහෙම දෙයක් තේරුණාම මේක හදාගන්න, අර ශක්ති ගලණය ආයෙත් හරි ගස්ස ගන්න මොනවද කරන්න පුළුවන් ක්‍රම? චක්‍ර සමතුලිත කරනවා කියන්නේ ඒවයි අර ස්වභාවික නිරෝගී වේගයට නැත්තම් කම්පණයට ආපහු ගේන එක.
හරි. එකම ක්‍රමයක් නෙවෙයි තියෙන්නේ. ක්‍රම කීපයක්ම තියෙනවා. මොනවද? හොඳ සමබර කැම වේලක් ගන්න එක. කෑම බීමත් බලපානවා. ඔව් අනිවාර්යයෙන්ම. ඊට පස්සේ යෝගා ආසන, නිවැරදිව හුස්ම ගන්න එක. ප්‍රාණායාම වගේ. ඔව් ඒ වගේ භාවනා ක්‍රම තියෙනවා. අර මුද්‍රා කියලා තියෙන්නේ. අතින් කරන ඉරියව්. හරියටම අතින් කරන විශේෂ සංකේත වගේ දේවල් මේ ඔක්කොමගෙන්ම බලන්නේ අර ශරීරයේ දුවන ජීව ශක්තිය, ප්‍රාණ ශක්තිය, ඒකේ ගමනට තියෙන බාධා අයින් කරන්න. හරිම පැහැදිලි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ප්‍රධාන චක්‍ර හතම අපේ මුළු පැවැත්මටම ගොඩක් වැදගත් කියලායි මේ තොරතුරු වලින් පේන්නේ. ඇඟට වගේම හිතටත් අර සමබරතාවයේ තියාගන්න උදව්වක් වෙනවා. ඉතින් මේවා ගැන පොඩ්ඩක් දැනුවත් වෙලා මේවා හොඳින් තියාගන්න ටිකක් මහන්සි වෙන එක වටිනවා. එසේනම් මේ ඔක්කොම ගැනම අපිට හිතන්න ඉතුරු වෙන දේ තමයි සමහර වෙලාවට මේ චක්‍ර සමබර කරගන්නවා කියන එක බාහිර දේවල් හොයනවට වඩා තමන්ගේ ඇතුළටම හැරිලා බලලා තමන්ගේ ඇත්තම ස්වභාවය තමන් තුල තියෙන ශක්තිය හොයාගන්න කරන ගමනක් වෙන්න ඇති නේද? ඒ ගැන හිතන්න ඉඩ තියලා අපි අදට නවතිමු.